අයිබෝන් ළමයි. ඉතින් අදත් මම ඔයගොල්ලන්ට අලුත් වීඩියෝ එකක් අරන් ඇවිල්ලා තියෙනවා. ඉතින් අද වීඩියෝ එකෙන් අපි කතා කරන්න යන්නේ පිග්මන්ටේෂන්ස් ගැන. ඉතින් ගොඩක් අයගේ ප්‍රශ්නයක් තමයි මේ පිග්මන්ටේෂන්ස් කියන එක. ඉතින් ඒ සම්බන්ධව අද අපි විස්තරාත්මකව කතා කරමු. ඒ වගේම ඔයගොල්ලෝ පිග්මන්ටේෂන්ස් වලට මොන වගේ දේවල්ද පාවිච්චි කරන්න ඕනේ, ඒව සනීප කරගන්න කියලාත් අපි මේ වීඩියෝ එකේදී කතා කරනවා. ඉතින් වීඩියෝ එකට යන්න කලින් අනිවාර්යයෙන්ම ඔයගොල්ලෝ අපේ channel එක අලුතෙන් නම් බලන්නේ අපේ channel එක subscribe කරලා තියාගන්න. අපි ගොඩක් skin care products ගැන ඒ වගේම skin care දේවල් ගැන ගොඩාක් විස්තර ඕගොල්ලන්ට අරන් එනවා. ඒත් එක්කම ඕගොල්ලෝ රූපලාවන්‍ය නිෂ්පාදනය සම්බන්ධව ඉගෙන ගන්න ආසාවෙන් ඉන්න කෙනෙක් මේ වීඩියෝ එක බලනවා නම් අපේ පාඨමාලාවන් වලට ඕගොල්ලන්ටත් සහභාගී වෙන්න පුළුවන්. ඉතින් එහෙම සහභාගී වෙනවා නම් අපේ WhatsApp එකට message එකක් දාලා ඕගොල්ලන්ට මේ පාඨමාලාවල් වලට සම්බන්ධ වෙන්න පුළුවන්. ඉතින් එහෙනම් අපි වීඩියෝ එකට යමු අද. පිග්මන්ටේෂන් සම්බන්ධව ඒ වගේම ඔයගොල්ලෝ ඒකට ගන්න ඕනේ ප්‍රොඩක්ට්ස්, ඒවල තියෙන ඕනේ ඉන්ග්‍රීඩියන්ට්ස් ගැන කතා කරන්න අපි දැන් යමු. ගත්තු අපි ඒ ගැන කතා කරන්න කලින් මේක ඇයි අපිට ඇති වෙන්නේ කියන හේතුව අපි හොයාගන්න ඕනේ. ඉතින් මේක ඇති වෙන්න ගොඩාක් හේතු බලපානවා. මුලින්ම පළවෙනියෙන්ම ඔයගොල්ලෝ හිරු එළියට ගොඩාක් වෙලා නිලාවන්‍ය වෙලා ඉන්න කෙනෙක් නම් හිරු එළියේ ගොඩාක් වෙලා ඉන්න කෙනෙක් නම් ඔයගොල්ලන්ට මේ හයිපර් පිග්මන්ටේෂන්ස් නැත්නම් පිග්මන්ටේෂන්ස් කියලා අපි කියන එක තත්ත්වය ඇති වෙන්න පුළුවන්. ඒකට හේතුව ඔයගොල්ලෝ හිරු එළියේ ගොඩාක් වෙලා ඉන්නකොට ඔයගොල්ලෝ දන්නවා අපේ ස්කින් එකේ මෙලනින් කියලා අණු වර්ගයක් තියෙනවා. ඉතින් මේක අපේ ස්කින් එක අපේ මේ සම හිරු එළියෙන් ආරක්ෂා කරන්න වැඩ කරන කට්ටියක්. ඉතින් මේගොල්ලෝ ඔයගොල්ලෝ අවුවේ ගොඩාක් වෙලා ඉන්නකොට එයාලා කරන්නේ ඔයගොල්ලෝව අවුවෙන් ආරක්ෂා කරන්න මෙලනින් ප්‍රොඩක්ෂන් එක වැඩි කරනවා. එහෙම වැඩි කරනකොට ඔයගොල්ලෝගේ හැමේ අපේ මෙලනින් වල තමයි අපේ සමේ වර්ණය තියෙන්නේ. එතකොට මේ ප්‍රොඩක්ෂන් එක ඔයගොල්ලෝ අවුවේ යන්න මේ ප්‍රොඩක්ෂන් එක වැඩි වෙනවා. එහෙම වැඩි වෙනකොට අපේ සමේ වර්ණය තව අඳුරු වෙන්න ගන්නවා. සමහර වෙලාවට එක එක තැන් වලින් පැල්ලම් වගේ මතුවෙන්න පුළුවන්. කළු පාටට පැල්ලම් ඒ වගේ දේවල් ඒ කියන්නේ මෙලනින් ප්‍රොඩක්ෂන් එක හරියට සමානව නෙමෙයි වෙන්නේ. තනින් තන සමහර තැන්වල වැඩියෙන් සමහර තැන්වල අඩුවෙන් මෙන්න මේ වගේ ඒකේ අසමතුලිතතාවයක් ඇති වෙනවා. එහෙම ඇති වෙලා අපිට මේ හයිපර් පිග්මන්ටේෂන්ස් කියන එක තත්ත්වය අපිට ඇති වෙනවා. ඉතින් මේක ගොඩක් වෙලාවට ඔයගොල්ලන්ට වළක්ව ගන්න පුළුවන්. ඔයගොල්ලෝ මේ තත්ත්වයට බෙහෙත් කරනවත් එක්කම ඔයගොල්ලෝ කරන්න ඕනේ තව දෙයක් තමයි අවුවේ ඔයගොල්ලෝ යනකොට සාමාන්‍යයෙන් උදේ වරුවේ ගත්තොත් 11ට පස්සේ 11 ඉඳන් 3 වෙනකන් වගේ අවුවේ ඔයගොල්ලෝ යන්නේ නැතුව ඉන්න එක. ඒ අවුවට නිරාවරණය වෙන්නේ නැතුව ඉන්න එක ගොඩාක් හොඳයි. එහෙම යනවා වුණත් ඔයගොල්ලෝගේ ස්කින් එක ආරක්ෂා කරන්න මොන හරි දෙයක් පැළඳගෙන යන එක නැත්නම් සන්ස්ක්‍රීන් එකක් පාවිච්චි කරන එක ගොඩාක්ම සුදුසුයි. ඉතින් ඔයගොල්ලෝ දැන් පිග්මන්ටේෂන්ස් මේ හයිපර් පිග්මන්ටේෂන්ස් තියෙනවා නම් මුලින්ම ඔයගොල්ලන්ට ඇයි මේක ඇති වුනේ කියන හේතුව ඇත්තටම හොයාගන්න ඕනේ. ඉතින් මම මේ කියපු කාරණාව නිසා ඔයගොල්ලන්ට ඇති වෙලා තිබ්බනම් ඔයගොල්ලෝ ගොඩාක් අවුව යන කෙනෙක් නම් සමහර විට ඔයගොල්ලෝගේ මේ හයිපර් පිග්මන්ටේෂන්ස් එක වලට හේතුව මේක වෙන්න පුළුවන්. ඒ නිසා අවුව යන එකත් ඔයගොල්ලෝ පාලනය කරොත් විතරයි ඔයගොල්ලන්ට මේ තත්වෙන් මිදෙන්න පුළුවන්. ඊට පස්සේ තව කාරණයක් තමයි ගොඩක් අය දීර්ඝකාලීන රෝගවලට බෙහෙත් ගන්නවා. ඉතින් කෙටි කාලීන නෙවෙයි සමහර කටියට දීර්ඝකාලීන රෝග තියෙනවා. ඉතින් ඒවට ගොඩක් බෙහෙත් ගන්නවා. ඉතින් මේ බෙහෙත් ගන්නකොටත් අපේ මෙලනින් ප්‍රොඩක්ෂන් එක අසමතුලිතතාවයන් ඇති වෙලා අපිට පිග්මන්ටේෂන්ස් ඇති වෙන්න පුළුවන්. හයිපර් පිග්මන්ටේෂන්ස් ඇති වෙන්න පුළුවන් ස්කින් එකේ. ඉතින් මේ වගේ තියෙනකොට මේ හයි ඩෝසේජ් මේ වගේ බෙහෙත් ගන්නකොට මේ ඇති වෙන පිග්මන්ටේෂන්ස් උත් ඕගොල්ලන්ට පිටින් කොස්මෙටික් ප්‍රොඩක්ට් පාවිච්චි කරලා ඇත්තටම ඔයගොල්ලන්ට අවම කරගන්න පුළුවන්. හැබැයි ඔයගොල්ලන්ට මේ තත්ත්වේ නිසා නම් පිග්මන්ටේෂන්ස් ඇවිල්ලා තියෙන්නේ. ඔයගොල්ලෝ දැනටමත් දිගු කාලීනව රෝගාතුර වෙලා ඒකට බෙහෙත් ගන්න කෙනෙක් නම් ඔයාලට පිග්මන්ටේෂන්ස් තියෙනවා නම් ඒ වෛද්‍යවරයාගෙන් ඔයගොල්ලෝ බෙහෙත් ගන්න එක ගොඩාක් හොඳයි. ඒගොල්ලොන්ට දන්නවා ඒ බෙහෙතුත් එක්ක ඔයගොල්ලෝගේ මේ පිග්මන්ටේෂන්ස් තත්ත්වය පාලනය කරගන්න ඔයගොල්ලොන්ට දෙන්න මොන බෙහෙත්ද හොඳ කියලා. ඉතින් ඒවත් ඔයගොල්ලොන්ට මේ දේවල් එක පාවිච්චි කරලා ඔයගොල්ලොන්ට ඒ කන්ඩිෂන් එක අඩු කරගන්න පුළුවන්. එහෙම නැත්නම් ඔයගොල්ලොන්ට හොඳ කොස්මෙටික් ප්‍රොඩක්ට්ස් පාවිච්චි කරන්න පුළුවන්. මම වීඩියෝ එකේ අන්තිමේදී කියනවා ඔයගොල්ලොන්ට මොන දේවල්ද පාවිච්චි කරන්න හොඳ මේ තත්වයන් මගහරවා ගන්න කියලා. ඊළඟට තව දෙයක් තමයි ඊළඟ හේතුවක් තමයි ඕගොල්ලෝ ගොඩාක් කෙමිකල්
ගතියෙන් වැඩි කොස්මැටික් ප්‍රොඩක්ට් විශේෂයෙන් ඔය බ්ලීචින් ප්‍රොඩක්ට්ස් කියලා අපි කියන්නේ ඒ වගේ තව හයි කෙමිකල්ස් ඊට අමතරව ඔයාලගේ ස්කින් ටයිප් එකට ගැලපෙන්නේ නැති ඉන්ග්‍රීඩියන්ට්ස් දාපු ප්‍රොඩක්ට්ස් මේ වගේ දේවල් පාවිච්චි කරත් ඔයගොල්ලන්ට මේ හයිපර් පිග්මන්ටේෂන්ස් කියන තත්ත්වය ඇති වෙන්න ගොඩාක් වෙන්න පුළුවන්. මොකද හයිපර් පිග්මන්ටේෂන්ස් මම කිව්වා වගේ මෙලනින් අසමතුලිතතාවයෙන් තමයි ඇති වෙන්නේ. ඉතින් බ්ලීචින් වගේ ප්‍රොඩක්ට් එකක් පාවිච්චි කරද්දී වෙන්නේ ඔයගොල්ලෝගේ ස්කින් එකේ උඩ තියෙන ලේයර්ස් අයින් වෙලා යනවා. ඒ කියන්නේ මෙලනින් තියෙන ලේයර්ස් අයින් වෙලා යනවා. එතකොට ආයේ නැවත ඔයගොල්ලෝගේ ලේයර්ස් පොඩ උඩට නිෂ්පාදනය වෙලා එනකොට මෙලනින් නිෂ්පාදනය හරියාකාරව සිදු වෙන්නේ නැතුව තමයි මේ තත්ත්වය වෙන්නේ. ඉතින් මේකත් ඔයගොල්ලෝ විශේෂයෙන් ප්‍රොඩක්ට් එකක් පාවිච්චි කරද්දී ඔයාලගේ පාවිච්චි කරන ප්‍රොඩක්ට් එකේ මේ වගේ සැර ඉන්ග්‍රීඩියන්ට්ස් තියනවාද ඊට අමතරව මේ ප්‍රොඩක්ට්ස් ඔයගොල්ලෝගේ ස්කින් ටයිප් එකට ගැලපෙනවද කියලා බලලා පාවිච්චි කරන එක ගොඩාක් සුදුසුයි. එතකොට මේ වගේ තත්ත්වයන් ඔයගොල්ලන්ට අවම කරගන්න පුළුවන්. ඔයගොල්ලන්ට මේ වගේ තත්ත්වයන් තියෙනවා නම් දැනටමත් මේ ප්‍රොඩක්ට් එක පාවිච්චි කරගෙන ඉන්නවා නම් ඒක නවත්තන එක තමයි ස්කින් එකට ගොඩාක්ම හොඳ. ඉතින් ඊළඟ හේතුව මේ හයිපර් පිග්මන්ටේෂන්ස් එන්න අපේ හෝමෝන බැලන්ස් නැතිකම. ඒ කියන්නේ ඔයගොල්ලන්ට මොනවා හරි ශරීරය ඇතුලේ රෝගයක් තියෙනවා නම් එහෙම නැත්නම් ඔයගොල්ලෝ ගර්භණී සමයේ නම් ඉන්නේ ඔයගොල්ලෝ බබෙක් හම්බෙන්න ඉන්නවා නම් නැත්නම් කිරි දෙන බබාට කිරි දෙන කාලවල වල නම් ඉන්නේ ඒත් ඔයගොල්ලෝගේ හෝමෝන වල අන්බැලන්සින් තාවයක් තියෙනවා. එතකොට ඒ කාලෙදිත් මේ පිග්මන්ටේෂන්ස් මේ හයිපර් පිග්මන්ටේෂන්ස් කියන එක ඇති වෙන්න පුළුවන්. හැබැයි මේක ඕගොල්ලොන්ට මේ වගේ ගර්භණී සමයේ එහෙම නැත්නම් ඔයගොල්ලෝ බබාට කිරි දෙන කාලේ නම් ඉන්නේ ඒ දවස්වල ඔයගොල්ලෝ මේකට සොලියුෂන් එකක් හොයන්න අමාරුයි. මේවා කාලවකමානුව පහ වුණාට පස්සේ තමයි ඇත්තටම ඔයගොල්ලෝ ස්කින් එකට සොලියුෂන් එකක් එක්ක කොස්මැටික් ප්‍රොඩක්ට් එකක් නැත්නම් ඔයගොල්ලෝ ඩොක්ටර් කෙනෙක් ළඟට ඩර්මටොලොජිස්ට් කෙනෙක් ළඟට යන්න ඕනේ. මොකද ඒ පීරියඩ් එකේදී ඔයගොල්ලෝ පාවිච්චි කරත් ඔයගොල්ලන්ට ලොකු වට වෙනසක් දැක ගන්න බැරි වෙනවා ඔයගොල්ලෝගේ ෆේස් එකේ. මොකද ඒ හෝමෝන අන්බැලන්සින් තාවය ඔයගොල්ලන්ට තියෙන නිසා. ඉතින් ඒක යම් තාක් දුරට නතර වුණාට පස්සේ තමයි ඔයගොල්ලෝ මේකට සොලියුෂන් එකක් හොයන්න ඕනේ. ඉතින් ඊළඟට අපි බලමු මේ වගේ හයිපර් පිග්මන්ටේෂන්ස් තියෙන අයට පාවිච්චි කරන්න පුළුවන් මොන වගේ දේවල්ද කියලා. ඉතින් ඕගොල්ලොන්ට මේ වගේ හයිපර් පිග්මන්ටේෂන්ස් තියෙනවා නම් විශේෂයෙන් ඇසිලික් ඇසිඩ් කියන ඉන්ග්‍රීඩියන්ට්ස් එක දාපු ප්‍රොඩක්ට්ස් ඔයගොල්ලොන්ට පාවිච්චි කරන්න පුළුවන්. ඒව දාලා තියෙන ක්ලෙන්සර්ස්, එතකොට ෆේස් වොෂ්, ඒත් එක්කම සීරම්ස් මේවා ඔයගොල්ලොන්ට පාවිච්චි කරන්න පුළුවන්. මේවා පාවිච්චි කරද්දී විශේෂයෙන් බලන්න ඕනේ ඔයගොල්ලෝ ඇසිලික් ඇසිඩ් පාවිච්චි කරනවා නම් මාකට් එකේ ඇසිලික් ඇසිඩ් දාපු ප්‍රොඩක්ට්ස් තියෙනවා. ඉතින් ඒවා ඔයගොල්ලන්ට ෆාමසි වලින් නැත්නම් කොස්මැටික් ප්‍රොඩක්ට්ස් විකුණන කඩවලින් ගන්න පුළුවන්. මට ප්‍රොඩක්ට් එක මේක ගන්න කියලා සජෙස්ට් කරන්න අමාරුයි. නමුත් ඔයගොල්ලන්ට ගන්න ප්‍රොඩක්ට් එකේ ඇසිලික් ඇසිඩ් තියනවාද කියලා බලන්න. මොකද ඒක හයිපර් පිග්මන්ටේෂන්ස් එකට හොඳම සොලියුෂන් එකක්. ඉතින් මේ ඇසිලික් ඇසිඩ් අරගත්තත් ඔයගොල්ලෝ අපි කියමු සීරම් එකක් ගත්තා කියලා. ඒක 10% තියෙන සීරම් එකක් නම් ප්‍රතිශතය 10 නම් ඒක ඇවිල්ලා දිනපතා පාවිච්චි කරන්න එපා. දවසක් කර දවසක් ඔයගොල්ලන්ට පාවිච්චි කරන්න පුළුවන්. ඒ වගේම ඔයගොල්ලෝ ෆේස් වොෂ් ක්ලෙන්සර්ස් වගේ නම් ඒවල 10% වලට වඩා ගොඩක් අඩු ප්‍රමාණයක් තමයි ඇත්තටම දාන්නේ. ඒ වගේ ඒවා ඔයගොල්ලන්ට ඩෙයිලි පාවිච්චි කරන්න පුළුවන්. ඊට අමතරව ඔයගොල්ලන්ට මේකට පාවිච්චි කරන්න පුළුවන් දෙයක් තමයි රෙටිනෝල්. රෙටිනෝල් කියන එකත් ඔයගොල්ලන්ට මේ තත්ත්වය මග හරවා ගන්න පාවිච්චි කරන්න පුළුවන් එකක්. රෙටිනෝල් කියලා කියන්නේ විටමින් A. ඉතින් විටමින් A වලත් ඔයගොල්ලන්ට සීරම්ස් ඊට පස්සේ ක්‍රීම්ස් මේ වගේ දේවල් තියෙනවා. ඒවත් ඔයගොල්ලන්ට දවසක් කර දවසක් අපි කියමු ඇසිලික් ඇසිඩ් පාවිච්චි කරන දවස ඔයගොල්ලන්ට ඒ දවසේ නැතුව ඊළඟ දවසේ ඔයගොල්ලන්ට රෙටිනෝල් පාවිච්චි කරන්න පුළුවන්. ඊට පස්සේ දවසේ ආයෙ ඇසිලික් ඇසිඩ් පාවිච්චි කරන්න පුළුවන්. මේ වගේ ඔයගොල්ලන්ට මේ ප්‍රොඩක්ට්ස් පාවිච්චි කරන්න පුළුවන්. ඊට පස්සේ ඔයගොල්ලන්ට නයිසිනමයිඩ් කියන විටමින් එකත් ඔයගොල්ලන්ට මේකට පාවිච්චි කරන්න පුළුවන්. ඉතින් නයිසිනමයිඩ් එකත් හොඳ සොලියුෂන් එකක් දෙනවා. ඒත් එක්කම ඇල්ෆා බුටින්. නයිසිනමයිඩ් ඇල්ෆා බුටින් දෙකම දාපු ප්‍රොඩක්ට්ස් තියෙනවා. නයිසිනමයිඩ් කියන්නේ ගොඩාක් මයිල්ඩ් විටමින් එකක්. මේක තව ඉන්ග්‍රීඩියන්ට් එකක් එක්ක ඔයගොල්ලන්ට පාවිච්චි කරන්න පුළුවන් කිසි ගැටලුවක් නැහැ. ඉතින් නයිසිනමයිඩ් ඇල්ෆා බුටින් දාපු ක්‍රීම්ස්, මෙඩිකේටඩ් ක්‍රීම්ස් තියෙනවා. ඒ වගේම කොස්මැටික් ක්‍රීම්ස් තියෙනවා. ඊට අමතරව සීරම්ස් තියෙනවා. මේවත් ඔයගොල්ලන්ට පාවිච්චි කරන්න පුළුවන්.
දැන් මේ කියපු ඉන්ග්‍රීඩියන්ට්ස් තියෙන ප්‍රොඩක්ට්ස් ඔයගොල්ලන්ට පාවිච්චි කරන්න පුළුවන්. හැබැයි ඔයගොල්ලෝ පාවිච්චි කරනකොට අපි කියමු ඔයගොල්ලෝ සීරම් එකක් ගත්තා කියලා. මේක උදේ දවල් රෑ කියලා 3 වෙලටම පාවිච්චි කරන්න අවශ්‍ය නැහැ. දවසට එකපාරක් පාවිච්චි කරන්න. මොකද ගොඩාක් දැන් ඉන්න කස්ටමර්ස්ලාගේ තියෙන සමහර කස්ටමර්ස්ලාගේ තියෙන මයින්ඩ්සෙට් එකක් මේක ප්‍රොඩක්ට්ස් ගොඩාක් එකපාර පාවිච්චි කරොත් ඉක්මනට රිසල්ට් එනවද කියන එක. ඉක්මනට රිසල්ට් එනවා කියලා ඒගොල්ලෝ ඒ ප්‍රොඩක්ට්ස් 3-4 පාර දවසට පාවිච්චි කරන්න පුරුදු වෙනවා. එහෙම කරත් ඔයාලගේ ස්කින් එක ඩැමේජ් වෙන්න පුළුවන්. මේ දේවල් වලට ඔයගොල්ලෝගේ ස්කින් එකේ ඩැමේජ් එකක් වුණොත් ඩැමේජ් එකක් කරන්න ගොඩාක් කෙටි කාලයක් හොඳටම ඇති. නමුත් ඒක රිකවර් කරගන්න ඇත්තටම අපි ලොකු කාලයක් යනවා. ඉතින් ඒ කාලය අනිවාර්යෙන් අපි ස්කින් එකට දෙන්න ඕනේ. දවසින් දෙකෙන් මේවට සොලියුෂන්ස් ගන්න බෑ. ඉතින් ඔයගොල්ලෝ අඩුම මේ ඉන්ග්‍රීඩියන්ට්ස් වැඩ කරන්න. හරි ඩෝසේජ් එක දීලා මේ ඉන්ග්‍රීඩියන්ට්ස් වැඩ කරන්න ඔයගොල්ලන්ට අඩුම මාසයක්වත් යනවා. ඉතින් මාසයක්වත් මේ ප්‍රොඩක්ට්ස් ඉවසීමෙන් ඔයගොල්ලන්ට ගානකොට තමයි චුට්ට ඔයාලගේ ස්කින් එක රිකවර් වෙලා එන්නේ. ඉතින් ඒ ඉවසීමක් තියෙන්න ඕනේ. අපේ ස්කින් එක අපිට ආයෙ රිකවර් කරලා ගන්න ඕන නම්. ඉතින් මම හිතනවා මේක ඔයගොල්ලන්ට ගොඩාක් ප්‍රයෝජනවත් වෙලා ඇති කියලා. ඔයගොල්ලන්ගේ මොන හරි ගැටලු තියෙනවා නම් අපේ කමෙන්ට් සෙක්ෂන් එකේ දාන්න. මම අනිවාර්යෙන් ඔයගොල්ලන්ට ඒකට පිළිතුරු දෙන්නම්. මේ වීඩියෝ එක බලලා ඔයගොල්ලන්ට අයිඩියා එකක් ඇවිල්ලා ඇති පිග්මන්ටේෂන් සම්බන්ධව. ඒ වගේම ඔයගොල්ලෝ කොහොමද එක සුවාතට පත් කරගන්නේ ඒත් එක්කම මාකට් එකේ ඔයගොල්ලෝ ගන්න ඕනේ ප්‍රොඩක්ට්ස් ගැන. ඉතින් අපේ තව ගොඩාක් වීඩියෝස් තියෙනවා ඔයගොල්ලන්ට ස්කින් ටයිප් එක මොන වගේද කියලා දැනගන්න පුළුවන්. ඒ වගේම සබන් නිෂ්පාදනයේ සම්බන්ධව ස්ක්‍රබ් නිෂ්පාදනයේ සම්බන්ධව ගොඩාක් වීඩියෝස් දාලා තියෙනවා. ඉතින් ඩිස්ක්‍රිප්ෂන් එකේ ලින්ක්ස් වල වීඩියෝස් වල ලින්ක් තියෙනවා. ඉතින් ඔයගොල්ලන්ට ගිහිල්ලා ඩිස්ක්‍රිප්ෂන් එකේ ඒක බලන්න පුළුවන්. ඒත් එක්කම අපේ පාඨමාලාවන් වලට සම්බන්ධ වෙනවා නම් WhatsApp message කරලා ඔයගොල්ලන්ට සම්බන්ධ වෙන්නත් පුළුවන්. ඉතින් ඔයගොල්ලෝ මේ වීඩියෝ එකට කැමති නම් අපිට ලයික් එකක් දාන්න. ඉතින් ඒක අපිට මොටිවේෂන් එකක්. අපිට තව හොඳ වීඩියෝස් ඔයගොල්ලන්ට අරන් එන්න පුළුවන්. ඉතින් ඉස්සරහටත් තව අලුත් වීඩියෝ එකකින් ඔයගොල්ලෝ එක්ක අපි සම්බන්ධ වෙන්න එනවා. ඉතින් ඔයගොල්ලෝ හැමෝටම සුබ දවසක්. ආයුබෝවන්.